මොකාටද නිදිමත? යනකොටම ලොකු බුදු පිළිමයක් තියෙන්නේ. ටවුන් එක. මොනවද යාළුවා අල්ලන්නේ? හත්ත. හොන්ඩ ජුලෝලා තමා ගන්න පුළුවන්. මොකද වැඩේ අපි කියන්නේ ඉතින් මායි මෙයි අපේ දරුවෝ දෙන්නයි. අංකල් හැන්ඩ් එක මෙතනට ගන්නකො. හරි මම කියාගෙන යන්න. හරි. ඊට පස්සේ හරකෝගේ අපි කිරි බිව්වා. කවුද කිරි දුන්නේ? දුන්නේ? ඉතින් අනේ කුක්කු වලින් ඇදලා ඇදලා ඉතින් ෆාම් එකේ ආලා බාල්දියට හලනවා. ගෑවුත් බය වෙන්නේ මම බය වෙන්නේ නැහැ. බලන්නකො වීදියක් ගානේ කාමර ඇත. මොකාටද නිදිමත? ලේසි විදයි. කියන්නේ ලේසි. එක පේපර් එකද දෙකද ලේසි? දෙකම. දෙකම ලේසි. ලකුණු කීයක් වයි තියෙන්නේ? 189. එකසිය 89. අද දැන් ඇත්තටම මේ කාලේ පුරාවට පුතාලා පන්ති ගියා. එතකොට එක පාඩම් වැඩ කරා. අද මොකද හිතෙන්නේ? අද ඉතින් ගෙදර ගිහිල්ලා ඕලෙවල් වලට පාඩම් කරන්න ඕනේ. යනකොටම ලොකු බුදු පිළිමයක් තියෙන්නේ. ටවුන් එකට යනකොටම. දෙක් මහල්ලෙක් මලකට පැවිදුරට. දුකට හේතුව දුකින් මිදීම දුකින් මිදීමේ මාර්ගය. ලවකරත් හොඳ වැඩේ. කෙනෙක් චෝර වුණා. අලුත් කෙනා පොර වුණා. කෙනා එකක් කියලා තේරෙනකොට පොර වුණා. අපි දැනෙම නැතුව අදර හින්දා ඊළඟ කාලා සාලිය අශෝක මාලා වගේ උන් කමෙන්ට් දෙලා ටොප් සුදා රස කරන්. ටොප් තුන බාර ගන්න. චුත වෙලා යන්න රත්තරන් කෙහෙම පෙමක් කරා. Hi guys. ඔයාලා දෙන්න අපේ නැටුම් පන්තියේ අදට කලායතනයේද ඉපාගමේ ලස්සන ගාන ගයන් කැමති අය එන්න අපේ නදිරන් හරි bye. ඔයා උදේට බෙට්ටි එක ගන්නවද? ගන්න මොනවද බොන්නේ? තේ කිරි තේ එකක්. කිරි තේ. කිරි හදන්නේ මොනවෙන්ද? එළදෙනගේ. එළදෙනගේ. ඒතර ඔයාට තියෙන ගොම් මොලයක්. ඔව්. හත්ත. හරි. එහෙනම් හොඳට බෝඩ් එක මකන්න කිව්වේ ඒකයි. ඈ හත්ත නම් කරලත් තියෙනවා සමහර අය. ඊතලයක් ගහලම හරි. දැන් ඔය හත්තක මේ හත්ත යටින් බලපුවාම මේ පේන්න තියෙනවා පොතක පිටු වගේ. දැකලා තියෙනවා? පොතක පිටු වගේ තියෙනවා. ඒවට කියන්නේ ළමයි තැලි. කොහොමද කියන හයියෙන් නම? තැලි. ගෑවුත් බය වෙන්නේ මම බය වෙන්නේ නැහැ. ඒක තමයි. මම දන්නවා ඔයා බය නැහැ කියලා. කොල්මන් ඉන්නවද නේ?
අපේ ගමන් සමහර වෙලාවට හොල්මන් ඉන්නවා. ඈ? කොයි වයසේද? හොල්මන් දෙකට වයස කීයද? මං නම් බය නැහැ. ඈ? හොල්මන් වලට ඔව් බය. මං බය නැහැ. මං හොල්මන් කතා කරන්නේ. බොරු වුණත් මං බය නැහැ. මොකද? බොරු වුණත් මං බය නැහැ. බොරු කියන්නේ? ගෙදර ඉඳන් පිස්සු වගේ ඇඳුමක් දාන් ගිහලා. යක්කු වගේ. එමුලන්ට තමයි කට්ට අරගෙන ගාගෙන එන්නේ. ඔයා කියන්නේ ඔයා යක්කුන්ට පොඩ්ඩක්වත් බය නැහැ. බොරු යක්කුන්ට බය නැහැ. නේ? හොල්මන් වලට බෑ ගෑවෝ බය වෙන්නේ නැහැ. මං බය වෙන්නේ නැහැ. ඒක තමයි. මම දන්නවා ඔයා බය නැහැ කිය. මොකක්ද ඒ කරපු කැත වැඩි? එක පාටම ගෙදරට මේ තෑගි එන්න පටන් ගත්තා. what ඒ තෑගි වල නම් ගහලා නැහැ. එතකොට ඒක ගහලා තියෙන්නේ 1 2 3 කියලා විතරයි. හරිද? ඊට පස්සේ ඉතින් දැන් මාස 3ක් විතර හොම එනවා. එක එක කෑම එනවා. දැන් මම ඕක හොයන්න ගත්තොත් නේ එයාට ඕන නැත්තේ එහෙම හොයන්න ගන්න නේ. ඒකින්ද මම හොයන්න ගියෙත් නෑ. Oh my god! මම මෙසා නිකන් කිටියෙන් කියන්නේ. ඊට පස්සේ ඔහොම හිටියා. ඊට පස්සේ කෑම බීම එනවා. එක එක බඩු වෙනවා. ඊට පස්සේ අපේ අම්මිත් බය වෙලා කොහොම හරි මං කො නෑ ගණන් ගන්න නැතුව ඉන්නේ කියලා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මං ගෙදර ඉන්නකොට මේ අම්මිය ඇවිල්ලා කිව්වා මේ ආව හම්බෙන්නේ මේ බෝයි කෙනෙක් ඇවිල්ලා කියලා. මං කවුද කියලා මං එළියට ගියාම ඒ ළමයා මට කියන වාහනයකින් ඇවිල්ලා එයා කියන හායි ඔයාට කොහොමද කියලා මාත් එක්ක කතා කරනවා. දැන් එයා මාව දන්නවා වගේ. ඊට පස්සේ මං කිව්වා ඔයා මාව දන්නවද එහෙම කියලා. ඔයාද හරි ලස්සනයි. එහෙම කිව්වා. මං ඊටසේ හරි මං ආව දන්නවද? මේ ඔව් මේ දැන් ඔයා මට ටෙක්ස්ට් කරේ එන්න කියලා මේ අපි දෙන්න දැන් අවුරුදු 2ක් තිස්සේ රිලේෂන්ෂිප් එකක් තියෙනවනේ කියලා එයා කියනවා මට. ඉතින් මම එක්කොල්ලව දැක්කෙත් එදා. ඊට පස්සේ මම නිකන් මං ඔයාව දැක්කෙත් අද එහෙම කිව්වස් නෑ ඔයා මම අපි දෙන්න තිබ්බ මෙහෙම සම්බන්ධයක් මේ ඔයා මේ වගේ අම්මයි තාත්තයි කැමති නෑ ඒකට මේ ඒකින්ද මම මේ ආවේ කතා කරා ඔහොම කියලා අපේ මමත් මං කො නෑ ඉන්න ගන්න ඊට පස්සේ මම ඒ ළමයාගෙන් ඇහුවා කවුද ඔයාට මෙසේජ් කරන්න එහෙම කියලා බලන්නට වෙන ගර්ල් කෙනෙක් මම වගේ ඒ බොයිට මෙසේජ් මගේ ෆෑන් කෙනෙක් තමයි ඒ බොයි ඊට පස්සේ එයා මගේ නම්බර් එක හොයාගෙන කියලා වෙන ගර්ල් කෙනෙක්ට කතා කළා ඒ ගර්ල් මං විදිහට කතා කරලා අවුරුදු දෙකක් අවුරුදු දෙකක් මං ගෝ ඉතින් ඔය වීඩියෝ කෝල් එකක්වත් නිකන් මොකොත් කතා කරනකොට තේරුන්නේ නැද්ද මන් නෙමෙයි කියලා. සෑකන නෑ අම්මලා තාත්තලා කැමති නැති හින්දා එයා වීඩියෝ කෝල් කරන්න ගියෙත් නැහැලු. ඉතින් එයා ඔහොම කියලා ඉතින් පොඩ්ඩක් ඉතින් මං කෝ ගණන් ගන්න එපා ඉතින් කපලා. ඔයා විඩාව දීලා. එවපු ගෑම. ඔයා විඩාව දීලා. අර එවපු ගෑම බීම ප්‍රසන්ස් මොකද ඒවා? ඔව් ඊට පස්සේ මං ඒ වගේම යා කියනවා ඒ ගර්ල් හැබැයි මගේ හරි ඇඩ්‍රස් එක තමයි දීලා තියෙන්නේ. එනව දන්නේ කෙනෙක් කවුරු හරි. ඉතින් මං ඊට සෑකෝ කමක් නැති ඔයාට නෙව්ව ඉතින් කමක් නැහැ එහෙම කියලා. මං ඉතින් ඒ ළමයා අවුරුදු 2ක් විතර ඉතින් එතකොට අර අනිත් ගෑනු ළමයා කවුද කියලා තාමත් හොයාගන්න බැරුණා. කෝල් කරා ඊට පස්සේ ඒ නම්බර් එක මම බ්ලොක් කළා. ඉතින් මට හොයාගන්න බැරි වුණා. ඒ බෝයි මගේ එක දවසක් බණ්ඩාරවල මට ෂූටින් දීපා බණ්ඩාරවලටත් ඇවිල්ලා බලන් ඉඳලා මම දන්නේ නැහැ ඒ ළමයා ඇත්තට ඉන්නවා කියලා. ඇතුළට යන්නේ නැත්තේ. ඇතුළට ගිහින් ඉන්න තමයි මෙතනට එන්නේ. මොකද්ද? ඇතුළට ගිහින් ඉන්න තමයි මෙතනට එන්නේ. hello good morning කවුද මේ ඕගොල්ලෝ ගාව මේ Honda Dio 2025 ගන්න තියෙනවද? Honda ජුලෝලා තමයි ගන්න පුළුවන් what
ඒකෙන් ගන්න තියෙනවානේ. ඔව් ඒකෙන් ගන්න පුළුවන්. ඒක හොඳයි. ඉතින් අවුලක් නෑ. ඔයා ඒකට කැමති වෙයිද Honda Jolon එකට? ඔයාට පුළුවන් මට මේ නම්බර එක මම WhatsApp එකේ පොඩ වීඩියෝ එකක් දාන්න. මං Honda Jolon මං ඔයාට මේ වීඩියෝ එකක් දාන්නම්. ඔව් මට මේ නම්බර එකට දැම්මනම් හරි. හරි. ඕකේ. දැම්ම දාන්න. හරි දාන්නම්. පොඩ්ඩක් ඉන්න හොලවන ගමන් ඉන්න හරි. ලංකාවේ බිහිවෙච්ච පළවෙනිම චිත්‍රපටය මොකක්ද? තායම අවවාදවලට සමන් දුන්නේය. වචනයෙන් අර්ථයෙන්ම කල්යාණ මිත්‍රයන් හා සමාන වන්නේ පියාණන් බඳු අයයි. කියවගෙන යනකොට අංකල් මට එළිය මදි වුණා. What? Bro, what are you talking about, man? එනයින් චුට්ටක් ඉන්න අංකල්. අංකල් හෑන්ඩ් එක මෙතෙන්ට ගන්නකො. Oh my god! Wow! කියාගෙන යන්න. හරි. එනයින් තමා එම වනයේම වාසය කරන බව පැහැදිලිව ප්‍රකට කළේය. කළු පාට ෂර්ට්. හයි. මොනවද යාළුවා අල්ලන්නේ? මොනවද? බෑග් එක කරලා. හා ඒකද. මම දැක්කේ උඹ නැමෙනවා මූට hina යනවා එච්චර. හොඳන්නේ මට මම ඒකයි මේ සන්තෝෂෙන් ඉන්න පුතේ. මම පුතා කියන්නේ ප්ලාස්ටර් පටලේ සංඝටක දෙකක් තිබ්බ මොනවද? බයිනද කියන්නේ? ප්ලාස්ටර් පටලේ සංඝටක දෙකයි මොනවද? ඔය ඔකනේ බැරි ඉතින්. උඹලට අමතක වෙලා බෑ මොනවද? ෆොස්ෆොලිපිඩයි ග්ලයිකෝප්‍රෝටීන්. වැරදි. ෆොස්ෆොලිපිඩ හරි. ග්ලයිකෝප්‍රෝටීනයක් කොහෙන්ද ආවේ? යාළුවා කියන්න බලන්න. අහගන්න ඕනේ යාළුවගෙන්. ඒ නැමිලා ඉද්දි අහන්න තිබ්බනේ. ඔයාටත් ඒක කියාගෙන නැමෙන්න තිබ්බනේ. හොඳ වැඩේ. බනින්න එපා හරි බනින්න එපා. මේ මම මේ බස් එකකට නැග්ගා මේ පොඩි චේන්ජ් එකකටත් එක්ක මේ හැමදාම මේ අර ටයිකෝඩ් දාන් AC එකේ මේ වාහනේ ගිහලා හරියන්නේ නැහනේ. අපි මේ සාමාන්‍ය ජනතාවගේ මේ දාඩිය සුවඳ පොඩ්ඩක් හඳුර ගන්න බෑ. ඒකින්ද මේ ඩැඩි මේ ඩැඩියෙක් නෙවෙයි බං අංකල් බෝඩි මේ අංකල් මේ අපි එළියට දාලා තියෙන්නේ. අනේ මචං මේ දැන් පැය ගානක් තිස්සේ මේ අවුවේ බම් මේ පාරේ බඩු ටික තෙලී දාගෙන මම මේ ඉන්නේ ඉක්මනට වරෙන්කෝ. මෙයා මේ අපි යනවා අපි ඉක්මනට යනවා මේ මොකෝ මේ එන දාඩියයි මේ බස් එකේ මේ ගාවට ඉතින් අර AC වලට උරු වෙලා මේ රස්නෙට දාඩිය දානවා. අපි යනවා ඉක්මනට යනවා. අපි කියන්නේ කවුද? හොඳ වැඩේ. අපි කියන්නේ ඉතින් මේ හොඳ වැඩේ මේ අපි කියන්නේ ඉතින් මායි මෙයයි අපේ දරුවෝ දෙන්නයි.
දැන් ඔබ මේ විනාඩි 10ට කසාද බඳලා ළමයි දෙන්නෙකුත් හදුවද? අනේ මේ විකාර අලේලි කප්පලේ යන්නේ අන්න කණ්ඩ පැලෙන්න දෙන්නපොට දීන දැක්තියාලා සිවුර දාන් හිටියාම පැවිද්දොද? පැවිද්දද? සිවුර ගැලෙව්වාම ගිහියද? ඒ කියන්නේ සිවුර දරා සිටින සියල්ලෝම පැවිද්දෝද කියලා දහන්නේ. ඔව් පැවිද්දෝද? සිවුර ගැලෙව්ව කෙනා ගිහියෝද? ඒව නෙමෙයිද? අධ්‍යාත්මිකව පැවිද්දෙක් වෙන්න බැයිද? ඔය ලොකු මහා ගැඹුරු කතාවක් කියන් එන්න හදන්නේ. ෂෝටක් ගහගෙන මේ සාකච්ඡාවට මෙහෙම දෙන්නේ. ඉතින් ඒක ෂෝටක් ගහගෙන. ඔව් ඉතින් ෂෝටක් ගහගෙන ආවේද? මේ මෙච්චර මහා ගැඹුරු කතාවක් කියන්නේ. මේමයි. මට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ඉන්නවනේ. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. ඉන්නවා. මම මගේ මැනේජර්ට කිව්වා. මැනේජර් කෙනෙකුත් ඉන්නවා. ඔව්. චම්දිදේගේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. මට යන්න ඕනේ වහාම ඇඳුමක් ඩිසයින් කරන්න කියලා. ඔය ඇඳුමද ඔය ඩිසයින් කරපු එකද? ඉන්න ගොඩ කියන එක ඇඳුම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇඳුම මම කල්පනා කරා එක්ක ෂෝට පිටින්ම ඉන්නවද නැත්නම් මේ නෑ ඇඳුම ආව නම් ඇඳුමෙන් කරමු. ඒක තමයි බැරි ඇඳුම අරගන්නද? මේ ඇඳුම ඇඳගමු. ඔහොම ඇඳගමු කවන්නේ. නෑ කවන්නේ. මේකේ එක ඇඳුමක්. ඔව් මොකද මම දාර්ශනික කතාවක් ලෝකෙට කියන්නේ. ඒතකොට මේක සරමයි කමසේ යනන් ඇවිල්ලා තෝටක් ගහගෙන ඇවිල්ලා ඔය වගේ ඇඳලා කියන්නේ නැහැ. නමුත් ඒ කියන කතාවට වැලියු එකක් තියෙනවා. යයිතිය ගාම මේ කොල්ලන්ගේ කාමර අසරින් ගන්න ලැජ්ජ නැත්ද උදේට? හරි වැරදිලා ආවේ ආයෙත් නැහැ. ආයෙත් නෑ නෙමෙයි එනකොට තට්ටු කරලා එන්න කිට ගන්නවා. හරි ඉතින් බැරි වුණා. නෝ නෙමෙයි මම දන්නවා මොකද ආවේ කියලා. ඇයි? ඔය මේ දන්නවද ඔය පිටරට ගෙල්ලෝ? මොකද දැන් පිටරට කෙල්ලෝ කියන්නේ? දැන් ඌ ලංකාවෙම වගේ නෙමෙයිනේ. උන් එනන් නසරානි ජාතියන්නේ. ඒ කියන්නේ? උන් ඇවිල්ලා උන් කොල්ලන්ට බලහත්කාරම් කරනවා. අද්දයක් නැහැ. ඔයා හොඳට කතා කරනවානේ. හා? ඔයා ඉතින් ඇවිල්ලා ඔයා හොඳටම කතා කරනවා. ඉස්කෝලේ යාළුවෝ එහෙම ඉන්නවද? යාළුවෝ ඉස්කෝලේ යනකොට යාළුවෝ හම්බෙයි. හම්බෙයි? තාම ගියේ නැහැ? නෑ. තවවුද? තවවුද? තවවුද දෙන්නේ? නර්සරිද? නෑ මම අපුරු යන්නේ ඉස්කෝලේ. ඈ? ඉස්කෝලේ අපුරු යන්නේ. දැන් තාම එකකටවත් යන්නේ නැද්ද? නෑ නෝ. කොහෙද? ඉස්කෝලේ. කාගේද? මගේ. කවුද ටීචර්? උගන්නන ටීචර්. ටීචර් උගන්නන ටීචර් හරිනේ. හරි. දේශපාලනය ගැන අදහසක් තියෙනවද? ඔයා දේශපාලනයට එන්න දෙන්නේ? ඈ? හොඳට ගියේ යා. කවුද ලොකු වෙලා වෙන්න කැමති? ටීචර් කෙනෙක් වෙන්න. ටීචර් කෙනෙක්? ජනාධිපති කෙනෙක් වෙන්න ආස නැහැ? ආස. ජනාධිපති වෙන්න ආසද? ජනාධිපති වුණාම මොනවද ඔයා කරන්නේ? රටට කරනවා. මොනවද කරන්නේ? දේශපාලන. දේශපාලනය කරනවා. රටට? දේශපාලනය කරනවා? ඔයා දේශපාලනය කරන්න දන්නවද? කොහොමද දේශපාලනඥයෝ කතා කරන්නේ? කරන්නේ තියෙන්නේ කටන්නේ. කටින්? ඔව්. කටින් තමයි දේශපාලනය කරන්න ඕනේ. හරියට හරි. ඔයා කවුද පුතේ ලොකු වුණාම